රුපියල් 350යි අන්නාසි ගෙඩියකින් ඔන්න. හදලා පෙන්නන්න කොච්චරක් තියෙනවද කියලා. හරි. මෙන්න සීලර් එක. ඉරලේ ගත්තා. ඒක බඩේට දැම්මා. මෙන්න මේක පිළි කරන්න. ඔච්චර පුරවන්න තියෙන්නේ. ලේසි. මේ අන්නසිගෙඩියක් පොඩ්ඩක් 350යි. 350යි අන්නසිගෙඩියකින් මේ ගහන ගේම් එක. හරි. හදලා ඉවර කරලා පෙන්නන්න. ඔන්න බලන්න. බෑග් එක කියලා බලන්න. ස්වභාවික ඵලතු ෆ්‍රෙෂ් රුපියල් 350යි රුපියල් 350යි අන්නසිගෙඩි දාන නැත් එක. හරි. ඔන්න බලන්න. 350යි අන්නසිගෙඩි. හරි. එන බල්ටික කොහොමද ඉතුරු ටික පැක් කරලා ඉවර කරලා පෙන්නන්න. හරි. සීල් කරලා ඉවරලා පෙන්නන්න. 350න් අපි කීයක් හොයන්න පුළුවන්ද කියලා බලන්න. හරි. රුපියල් 350යි අන්නසිගෙඩි. පුළුවන් ගෙදර ඉඳන් කරමු. දැන් බලමු 350යි අන්නසිගෙඩි. 350යි අන්නසිගෙඩියකින් අයිස් පැකට් කීයක් හදන්න පුළුවන්ද කියලා බලමු. හරි. එනවා. එකයි, තුනයි, හයයි, හයයි, 10යි, 12යි. අයිස් පැකට් 95ක් තියෙනවා. 95 වැඩි කිරීම 15 1425 පුළුවන් කරන්න. ලොකු පළතුරු කඩවලින් පළතුරු ගන්න එපා. හරි. පාරයි දින ඕනතරම් පොඩි පළතුරු ගන්න. මහරණි. අද බැලුලින් ගන්න. ගෙදර රේසින් එක ගෙදර ෆ්‍රීසර් එකේ. හරි. රෙසිපි 4යි. අඹ අන්නාසි දියුල් අලිගෙඩ වේර. මේ හතරට කිරි මික්ස් කරලා හදන රෙසිපි 8යි 2500. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ පටන් ගන්න. සීලර් ගන්න ආයතන වල විස්තර දෙනවා PDF එකේ. පොඩි ප්‍රින්ට් කරගන්න ආයතන වල විස්තර දෙනවා. පටන් ගන්න. ඒක ගන්න මොකද කාඩවල වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆ්‍රෙෂ් ෆුඩ් කිසිම කඩේක නැහැ. ඒක නිසා බය නැතුව පටන් ගන්න. ඕන කඩේකට බය නැතුව දාන්න. හරිද?